ඔයාම එක්තලා ඉන්නේ ඩිල්ලොන් ටෙක් ලැබ් YouTube channel එකත් එක්ක ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ YouTube කරන කෙනෙක් නම් මේ වෙද්දි දන්නවා ඔයාට $10ක් පිරුණම Google AdSense account එකේ $10 full උඩහම ඔයාට එනවා ඔයාගේ ID verification එකක් කරන්න. කියන්නේ ඔයාගේ ID card එක verify කරන්න. ඉතින් අද ඒකේ setup එක කොහොමද කියලා තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ID verification එකෙන් පස්සේ තමයි ඔයාගේ address එක verify කරන්න ඔයාලගේ ගෙදරට ලියුමක් කියනවා පොඩි code එකක් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට අපිට Google AdSense account එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ඔයාට රතු පාටින් label එකක් ඇවිත් තිනවා verify now කියලා. ඒක click කරාම මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාව මෙන්න මේ විදිහේ interface එකට ආවා එක්කන් එනවා. ආවට පස්සේ මෙතන තියෙනවා driving license, passport, national identity card, residence permit කියන options 4ක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට උතනින් කැමති option එකක් දීලා ඔයාලට ඒක කරන්න පුළුවන්. මම ඉතින් ID එක දීලා front ID එක වෙනම දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකට අපි back ID එකයි front of ID එක දුන්නම මෙතන try again කියලා message එකක් එනවා. එතකොට ආපහු කීපවිටක් try කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාගේ photo එක clear වෙන්න ඕනේ. ඔයාගේ picture එකේ වගේම ඒකේ තියෙන text blur වෙලා තියෙන්න බෑ. හොඳට clear තිබුණොත් විතරයි මෙයාලා ඒක පිළිගන්නේ. මෙන්න මෙතන front of ID එකයි back of ID එක ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඒ දෙක පරිලවල බාර දෙන්න එපා. හරි විදිහට back of ID කියන්නේ ID card එකේ පිටිපස්ස, front of ID කියලා කියන්නේ ID card එකේ ඉස්සරහා පැත්ත. ඉතින් මේ විදිහට මගේ successfully ඒක ඇතුළත් වුණා. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ කියන next button එකට. හරි මෙන්න මේ විදිහට අපි instructions බලලා next කියන button එක click කරනවා. click කරාට පස්සේ මෙන්න මේ විදිහට ටික වෙලාවක් ඔයාව load වෙනවා. ඉතින් මේ setup එක හරියටම කරගන්න කිසිදු error එකක් තියාගන්න එපා. ඊට පස්සේ අපි ඊළඟ interface එකේදී හම්බෙනවා confirm your name, ඒ වගේ address එක ආයි හරිද කියලා බලන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ options කීපයක් ඔයාලා නැවත double check කරලා මෙන්න මේ විදිහට name errors තියෙනවා නම් ඒ වගේම address එකේ errors තියෙනවා නම් ඒ හැම දෙයක්ම fix කරලා ඔයා මේක කරන්න ඕනේ. එහෙම නැතිනොත් ඔයාට ලියුම ලැබෙන එකක් නෑ. අපිට ලියුමක් ආපහු රික්වෙස්ට් කරන්න පුළුවන් 3 පාරක් පුළුවන්. සාමාන්‍යයෙන් ලියුම එන්න සති 2ක් හෝ 3ක කාලයක් ලබා ගන්නවා. ඊට පස්සේ ඔයා හරියට ඔයාගේ ඉන්ෆර්මේෂන් චෙක් කරලා බලලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට errors ටික චෙක් කරලා ඊළඟට අපි ඔක්කොම ටික හරිනම් next කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ ඔයාට successfully මේක ඇතුළත් වුණා කියලා පොඩි message එකක් display වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ID verification setup එක okay done. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපිව subscribe කරලා තියාගන්න. ඔයාගේ අදහස comment කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න comment කරලා දාන්න.